කොහොමද ඔයාලට හැමෝම අදත් ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. මම අද ඔයාලත් එක්ක share කරගන්න යන්නේ මගේ බබාට මම online order කරපු box එකක් ඇවිල්ලා තියෙනවා. ඒකේ මොනවද තියෙන්නේ කියලා. මගේ බබාට දැන් මාස 5ක් වෙනවා. ඉතින් එයාට ඕන පොඩි කාලේ ඉඳන්ම එයාට ඕන diapers ඇඳුම් අනිත් products හැමදේම මම online තමයි order කරේ. ඇඳුම් නම් ඉතින් කොහොමත් බබාලට fit on කරන්න දෙයක් නැහැ නේ size එක order කරන්නනේ තියෙන්නේ. ඒ හින්දා diapers උත් ඒ වගේ අදාළ size එකෙන් මේ online order කරාම මාරම lazy. මොකද අපි shop එකෙන් ගන්න ගියාට පස්සේ සමහර වෙලාවට තියෙන්නේ මේ diapers නම් මේ 60 70ක් වගේ තියෙන පැකට් වගේ අර මේ ඒ කරපු පැකට් තමයි තියෙන්නේ. ඉතින් online order කරනකොට අර monthly box order කරන්න පුළුවන් එකපාර 200 250 වගේ තියෙන. ඒවා ඇත්තටම ආරම්භ ගන්නට ලාභයිත් එක්ක. ඉතින් එහෙනම් බලමු මේ මම මොනවද බබාට order කරලා තියෙන්නේ කියලා. මේ තියෙන්නේ box එක. මේ shop එක DM කියලා මෙහෙ හැමතැනම වගේ තියෙන shop එකක්. දැන් අපිට ඇත්තටම වෙලාව 8යි රෑ. ඒවට තාම එළිය හොඳට තියෙනවා. දැන් අපිට winter එක ඉවර වෙලා මේ ටිකක් temperature එක අද 6ක් 7ක් වගේ තමයි තිබුණේ. ඒ හින්දා මේ හිම වැටිච්ච ඔක්කොම දැන් දේවිගෙන යනවා. එහෙනම් මේක ඕපන් කරලා බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන බබාට සීරියල් එකක්. මේක මාස 6 ඉඳන් දෙන එකක්. මේකත් බේබි සීරියල් එකක්. මේක යා දැනටත් මේ කන එකක්. මේක මාස 5 ඉඳන් දෙන්න පුළුවන්. මේ රයිස් වලින් තියෙන එකක්. මේ බබාව ක්ලීන් කරන්න ගන්න අර පුළුන් වලින් තියෙන චුටි පෑඩ්ස් වගේ ඒවා. මේ බබාගේ ෆැසිෆේ මම එයාට පිලිප් event එකේ ෆැසිෆේ තමයි දෙන්නේ. මේ ඒක මාසෙකට සැරයක් මාරු කරන්න ඕන දැන්. මේක බබාලටම තියෙන dish washing අර liquid එකක්. dish washing කිව්වට මේක ගන්න පුළුවන් බබාලගේ pacifier, feeding bottles, තව යාළුවා කටේ දාන toys, teeth වගේ ඒවා clean කරන්න. මේක කිසිම සුවඳක් එන්නේ නැහැ. අර perfume මොනවත් එහෙම ඇඩ් කරලා නැහැ. ඒ වගේම මේකේ ඔක්කොම තියෙන chemicals washable ඒවා යාලා ඒක දාලා තියෙනවා මේ 100%ක්ම wash කරාට පස්සේ ඒව wash වෙලා යනවා කියලා. එයාගේ මේ කෑම තියෙන ඒ glass bottles මෙහෙම තමයි යාලා wrap කරලා එවලා තින්නේ. මේවල මේ එහෙම මාස ගහලා තියෙනවා. දැන් මේකේ මාස 5 ඉඳන් දෙන එකක්. ඊට පස්සේ තියෙන්නේ මොනවද කියලා තියෙනවා. මේ ඔක්කොම organic products. මේකේ මේ එළවලු තියෙන්නේ මේ බතල, කැරට් ඒ වගේ. මේක vegetable උයි beef උයි තියෙන මෙනු එකක්. මම ඩග්ගාලා මේ ඔක්කොම කෑම bottles ටික මේ පින්සලින් එළියට ගන්නම්. එතකොට ලේසියට මට ඔයාලට කියන්න බැරුණා මේ බොටල් එකක් මේ සාමාන්‍ය ලොකු සයිස් එකේ බොටල් එකක් අපේ බබාට 3 පාරකට කන්න පුළුවන්. මොකද එයා තාම මාස 5ක් හින්දා මං ගොඩාක් දෙන්න යන්නේ නැහැ. ඒත් එයාට සාමාන්‍ය මේවා තියාගන්නත් පුළුවන් දවස් 2යි ඕපන් කරාට පස්සේ. ඔයාලා හිතන්න පුළුවන් ඇයි මම බබාට මේ කඩින් ගෙනල්ලා කෑම දෙන්නේ මට ගෙදර හදලා දෙන්න පුළුවන් නේද කියලා. ඇත්තටම මම මුලින් ගෙදර හදන්න තමයි try කරේ. මම වෙන මැෂින් එකකුත් ගත්ත ටෙෆල් වල මේ ස්ටීම් කරලා එහෙම බ්ලෙන්ඩ් කරලා ඒකෙම තියෙන. මම ඒකෙත් වීඩියෝ එකක් ඔයාලට පස්සේ දාන්නම්. මේ හැබැයි බබා මම හදන ඒවට එච්චර ලොකු ඉන්ට්‍රස්ට් එකකින් කෑවේ නැහැ. මේ බොටල්ස් වල තියෙන ඒවා මාර්ම කැමැත්තෙන් කනවා. බබාගේ පීඩියට්‍රිෂියන් කොහොමද අපිට බබාට කෑම පටන් ගන්න කියලා ඇඩ්වයිස් කරනකොට කිව්වා මේ බොටල්ස් උත් දෙන්න ඕන. අපි ගෙදරම හදන ඒවා විතරක් නෙමෙයි දෙන්න ඕන. මොකද මේවල හොඳ නියුට්‍රිෂන් බැලන්ස් එකක් තියෙනවා. මේවල එයාලා හරියට ඔය ඔලිව් ඔයිල් ඊට තව වෙන ඔයිල් වර්ග ඇඩ් කරලා බබාලට මැච් වෙන්න අර අපි දැන් ගෙදර හදන ඒවා අපි දන්නේ නැහැ කැලරිස් කොච්චරක් තියෙනවද නියුට්‍රිෂන් වැලියු එක කොහොමද කියලා. මේවල හරියටම දන්නව කොහොමද කියලා. හරි මම ඔක්කොම ටික එළියට ගත්තා. මේ glass bottle ටික තමයි මම එයාට order කරලා තියෙන්නේ. මේ
මේකෙත් අර වගේම මාස ගහලා තියෙන 5 ඉඳන් දෙන්න පුළුවන් කියලා. මේකේ නම් මේ සල්මන් මාළු එක තියෙන එකක්. කැරටුයි බතුයි තියෙන්නේ. ඒක මං කීපයටක් ගාලා පෙන්නන්නම්. මේක මාස 6 ඉඳන් දෙන එකක්. මේකේ පස්තා එකක්. ඒකෙත් මේ මාළු තියෙන්නේ. මේක අර රිසොටෝ කියන එකක්. vegetable රිසොටෝ එකක්. මේකත් පැස්තා එකක්. මේක vegetable එකක්. ඒක chicken එක තියෙන මේ vegetable rice. මේකත් spaghetti bolognese එකක්. ඒකත් මාස 5 ඉඳන් දෙන්න පුළුවන් එකක් බබාට. මම මේකේ මාර එකක් දැක්කා මේක. මේ අර නිවිති තියෙන එකක් මේ බබා කාවිද දන්නෙත් නැහැ මේ පාටත් කල පාට වගේ තියෙනවා. නිවිති අල. මේක ඇවිල්ලා කැරට් එක අලයි කැරටුයි තියෙන එකක්. බේබි කැරට්ස් වලින් තමයි හදලා තියෙන්නේ. මේක බබා කලින් ඉඳන්ම කන එකක්. මේ එයා හරිම කැමති ඒකට හින්දා මම මේ සැරේකින් දෙකක් ඕඩර් කරලා තියෙනවා. මේකෙත් මේකේ තියෙන්නේ බඩ ඉරිඟුයි අලයි පූට කියන්නේ මොනවද ටර්කි. ඊට මේ චූටි එකේ තියෙන මොනවද මේකේ තියෙන ඇත්තටම මේ සල්මන් එක මේ vegetables වගේක්. එයාට මුලින්ම සල්මන් කන්න පුළුවන්ද කියලා බලන්න try කරන්න තමයි මම මේක ගෙනාවේ. මොකද මේ මට සල්මන් වලට පොඩි intolerance එකක් තියෙන බඩ රිදෙන්න ගන්නවා මට කෑවට පස්සේ. මේ ටික තමයි මම අරන් ඇවිල්ලා තියෙන්නේ යාට. මේකේ මේ beef තියෙන්නේ. අපි නම් beef කන්නේ නැහැ. උනාට බබාගේ ડોක්ටර් කිව්වා beef වල ගොඩක් මේ iron තියෙනවා. ඒ හින්දා බබාට දෙන්න කියලා. ඉතින් එයා කනවද කියලා දන්නේ නැහැ තාම. මේ මම කලින් අරගෙන ආපු beef විතරක් තියෙන පොඩි එකක් තියෙනවා. ඒක ඉස්සෙල්ලා දීලා බලලා මේ එයාට දෙන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ තව තියෙනවා මේ box එකේ මේකත් බබාට තියෙන සීරියල් එකක්. මේකේ මේ මොකද මේ රුලන් වලින් හදන එකක් ඇත්තටම. මෙහි ගොඩක් මේ රුලන් වලින් හදන ඒවා තියෙනවා බබාලට. ඇත්තටම රුලන් මේ දැන් ලංකාවෙත් මම ගන්තරින් බබාලට දෙනවා ගොඩක් අම්මලා මේ හරිම ගුණයි. මේකත් මාස 6 ඉඳන් තියෙන එකක්. මේකෙත් මේ බබාලට තියෙන මේ බිස්කටුත් එක්ක සීරියල් කිරි සීරියල් ඔක්කොම තියෙන මේ රෑට කන්න දෙන්න පුළුවන් කෑම එක. මේ සීරියල් එකක් මේක. ඊට පස්සේ මේකත් බබාට තියෙන එකක්. මේකත් සීරියල් වර්ග 5කින් හැදෙන මේ මාස 6 ඉඳන් දෙන්න පුළුවන් මේ සීරියල් එකක්. ඒ ඔක්කොම ඕගනික් කියලා තමයි ගහලා තියෙන්නේ. ඉතින් හැම ඩීටේල් එකක්ම තියෙනවා. ඕපන් කරලා කොච්චර කාල තියාගන්න පුළුවන්ද මට මතක විදිහට හැම එකක්ම වගේ මාසයයි මෙහි තියාගන්න කියලා තියෙන්නේ. මේ ඕපන් කරාට පස්සේ සති 3-4 අතර පාවිච්චි කරන්න කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ මේක තමයි බබාට අපි දෙන ෆෝමියුලා එක. මේ අප්ටමිල් කියලා මම දන්නවා මේක හැමතැනම ලංකාවේ නම් තියෙනවද කියලා මම දන්නේ නැහැ. මේ වෙන රටවල් වල නම් තියෙනවා මම දැකලා තියෙනවා. ඒක තමයි මම මුලින්ම ගත්තේ. ඒකෙන් මම දෙකක් ඕඩර් කරා. මේ දෙක එයාට මේ දෙක සති දෙකකට වගේ මේවා නම් මට ඕඩර් කරපුවා. බොඩි වොෂ් එකකුයි ෂැම්පූ එකකුයි පොඩි hair treatments තියෙනවා. මේක මට ෆ්‍රී හම්බුනේ මේ ඕඩර් කරන එකේ කූපන් එකක් තිබුණා මේ ඔන්ලයින් බඩු ඕඩර් කරනකොට රිෆිල් බොටල් එකක් ගන්න පුළුවන් මේ හෑන්ඩ් වොෂ් රිෆිල් බොටල් එකක් මේක. ඒක ෆ්‍රී හම්බුණා. ඊට පස්සේ මම ආයි සෝප් දෙකක් ඕඩර් කරලා තියෙනවා මේක. ඒ ටික තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ ටික තමයි මම ඕඩර් කරේ. බබා දොයි. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. මම හිතුවා ඔයාලා මගේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. තව මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් වෙන වීඩියෝ එකකින් ආයෙ එනකන් හැමෝටම බුදු සරණයි. bye.